8 සිරක ප්‍රයෝජන ආස්කන්ධ 70 කිලෝග්‍රෑම් වන සැමියා බින්ද සමග ගැටේ. right. wife යන ඉස්සරහින් 4න් husband එන විදි වශයෙන් 8න් husband ගේ වේගය වැඩි හැප්පෙනවා. සැමියා බිරිඳගේ ඉන වටා අත දැමීමෙන් දෙදෙනාගේ සමතුලිතතාව රැකගනි. right. හැප්පිච්ච පාර wife වැටෙන්න ගියපු එක ඒක වන්දි හමුතු විදිහට බලන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ මේ සැමියා ඉන වටා අත දාලා කොහරි වැටෙන එක නැතිව බැලන්ස් කරගත්තා කියලා කියනවා. තේරුණානේ? හරි. මේ හින්දි ෆිල්ම් එකක් වගේ මවා ගනි. එන සීතලේ හිම ASCII හිම සාරියක් ඇඳගෙන යන්නේ මේකි. හරි. සාරියක් ඇඳගෙන යනවා හිමේ සාරිය මැදන් ඉන්නේ. හරි. ඒ ලිස්සගෙන ආදී අරුත් ලිස්සගෙන ඇවිල්ලා දෙන්න එකට ඇමිනෙනවා. ඇමිනිලා යකෝ මෙහෙම. හරි. ඊට පස්සේ මෙහෙම අත දාලා බුරිය හරියෙන් මෙහෙම අත දාලා අල්ලගෙන ඒ සිද්ධාක් කියන්නේ. හරි. ගැටීමෙන් පසු දෙදෙනාගේ පොදු වේගය කීයද? මේ දැන් ඔබ මේක චිත්‍ර කර ගන්නකොට නිකන් මේ ගෑණී මිනිහෙකුයි වගේ සාරිය අඳලා අඳින්න ඕනේ නැහැ. රවුම් දෙකක් කොටු දෙකක් ඇඳගත්තාම ඇති. අඳිමුකෝ බලන්න එනවා. චිත්‍රය අඳි සුළු කරන ක්‍රමය මගේ ක්‍රමයෙන්ම කරන්න කියලා ගන්නෑ. කලබල වෙන්නේ බාපුතේ. තව ගානක් හදන වෙලාව තියෙනවා. මම මේක ලියා ගන්න ගින්නේ. ඔයගොල්ලෝ ඉක්මනට ලිව්වනේ. මගේ තේරියක් ලියද්දිම 5 විතර වෙයි ආයේ ගානක් හදන වෙලාව නැති වෙයි කියලා හිතුවේ. හරි. වෙලා ඉතුරුණා. හරි. අනේපොත මේ ඔයාලානේ ඉතින් මේ දැන් මගේ ක්ලාස් වෙන දැන් මේ වෙලාවේ අපිත් එක්ක පන්ති වල ඉන්න ළමයි ඔයගොල්ලෝ අවුරුද්දක් වැඩි කට්ටියනේ. ඔයගොල්ලොන් තමයි ඉතින් කියන්න වෙන්නේ. ලබන සතියේ නෑ. ඔයාලා ක්ලාස් එක තියෙනවා. හරිද? ඒක වෙනසක් වෙන්නේ නෑ. හැබැයි සාමාන්‍යයෙන් ඔයාලා 2007 හිටපු ළමයිනේ නේද? ඔයගොල්ලෝ 2007 ඉපදිච්ච ළමයිනේ. හරි. සාමාන්‍ය එකම පවුලේ 2007 ළමයෙක් ඉපදලා 2008 ළමයෙක් ඉපදිච්ච ඒවන අඩු ඇති. එහෙ වුණා නම් ඉතින් අර 2007 හිටපු ළමයා ප්ලෑන් කරලා හදපු බබා 2008 එකා කියන්නේ මිස්ටේක් එකකින් හදිච්ච බබා. එහෙම කෙනෙක් ඔයාගේ පවුලේ ඉන්නවා නම් වෙන මොනවත් කරවන්න එපා සයන්ස්ම කරවන්න ඕනේ හැබැයි. හරි? එයාලගේ පන්තියේ පුතේ ලබන සති උදේ පටන් ගන්නවා. ඒ කියන්නේ 27 බැච් එකේ පන්තිය. හරි? ලබන සති උදේ 8ට පටන් ගන්නවා. නුවර ෆිසිකල් පන්තිය. හරි? හරි. කමන්නේ. ඕකේ. යන්න පුළුවන්.